හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න ඕගොල්ලන්ට අදත් මම ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා තවත්ම අලුත් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන මම ෆුල් රිවිව් එකක් මගේ පරණ channel එකේ ඕගොල්ලන්ට කතා කරලා තිබ්බා. ඉතින් ඒ channel එක මේ වෙනකොටත් ඕගොල්ලන්ට බලා ගන්න හම්බ වෙන්නේ නැති නිසා මම ඉතින් මගේ අලුත්ම channel එකේ ඕගොල්ලන්ට මේ වීඩියෝස් අප්ලෝඩ් කරගෙන යනවා මේ ටිකේ. ඉතින් ඔන්න ඔයාලට Sprout Gigs එකෙන් සල්ලි හොයන්න කොහොමද කියලා මේ වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඉතින් Monetag කියන platform එකෙන් earn කරන්න කොහොමද කියලා දීලා තියෙනවා. ඉතින් ඒකට අලුත් method එකක් මෙතන කියලා දීලා තියෙනවා. ඊට පස්සේ CPM target කරලා earn කරන්න පටන් ගන්න කොහොමද කියලා මෙතන කියලා දීලා තියෙනවා. ඊට පස්සේ Sprout Gigs site එකේ task complete කරන්න කොහොමද, withdraw ගන්න KYC කරන්නේ කොහොමද, ඊට පස්සේ Gmail හදලා earn කරන්න site කොහොමද, ඒ වගේ withdraw proof මොනවද, ඊට පස්සේ buy trading site එක, Square කියන site එක, මෙන්න මේ වගේ site ගොඩාක් මම ඕගොල්ලන්ට කිසිම ආයෝජනයක් කරන්න නැතිව කරගෙන යන්න පුළුවන් විදිහට කියලා දීලා තියෙනවා. Timebox කියන platform එකත් සත්ලි 750ක්වත් වියදම් කරන්න නැතුව වැඩ කරන්න පුළුවන් site එකක්. ඉතින් මම අද මේ site එක ගැන full review එකක් ඔයාලට full tutorial එකක් A to Z පළවෙනි තැන ඉඳලා අවසානයට යනකම්ම site එකේ හැම option එකක්ම review කරනවා. ඉතින් තාමත් මගේ channel එකට අලුත් නම් මේකට channel එක subscribe කරලා bell icon එක දාලා දිගටම සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යන් register වෙන්නේ කොහොමද කියලා මුලින්ම බලා ගන්න. ඉතින් මම Google එකේ search කරලා ආපුවම site එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට මම ඔයාලට recommend කරනවා මේ මෙතන sign up option එකට ඇවිල්ලා continue with Google කියන option එකෙන්ම මේකට continue වෙන්න. මොකද withdrawal කරන්න යද්දී ඔයගොල්ලන්ට account එක verify කරන්න වෙනවා. ඒකට හරිම ලේසි account එක Google verification එකක් කරලම තිබ්බොත්. හරිද? ඉතින් මේ විදිහට Google verification එක කරනවා. phone එකෙත් කරන්නේ මෙහෙමයි, lap එකේ, desktop එකේ, tab එකේ ඕන එකක කරන්නේ මෙහෙම. ඉතින් account එක create කරපුවාම හරිම ලේසි. මෙන්න මේ වගේ ඔයාලට account එකේ dashboard එක open වෙනවා. ඊට පස්සේ site එකේ තියෙන agreement ටික click කරලා බලන්න. මේ ටික term and condition, privacy policy ටික කියවලා බලන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ එකම connection එකෙන් account දෙකක් run කරන්න එපා. ඒ වගේම එකම device එකේ තවත් accounts කිහිපයක් run කරන්න එපා. එක device එකේ එක connection එකකින් එක account එකයි ඔයාලට run කරන්න පුළුවන්. ඉතින් මම මේකට I agree කියලා දීලා මෙන්න මේ විදිහට මේකට move වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් complete your profile to access service. ඉතින් service ලබා දෙන්නේ එක එක countries වලට එක එක විදිහට. ඉතින් මෙතන දැනට notification icon එකක් ඇවිල්ලා තියෙනවා. මේ notification icon එකේ ඇවිල්ලා තියෙනවට බලා ගන්න පුළුවන් ඔයාලට reward එකක්. ඉතින් 0.30ක welcome reward එකක් ඔයාලට account එකට add වෙනවා new user කෙනෙක් විදිහට register වෙද්දී. හරිද? ඉතින් මේ 0.30 සාමාන්‍යයෙන් වෙන රටක countries එකක් various වෙද්දී ඒගොල්ලන්ට වැඩෙන ගාන වෙනස් වෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි register වෙන්නේ. මෙතන menu කියන option එකේ මෙතන තියෙනවා ඔයාගේ profile එක. මෙතන ඔයාලා profile එකට එන්න මුලින්ම ඇවිල්ලා ඔයාගේ profile එකේ තියෙනවා profile option එක මුලින්ම මෙතන ඔයාගේ name එක දෙන්න. ඔයාගේ name එකේ දෙවෙනි කොටස දෙන්න. මෙතන fake details කවුරුත් add කරන්න එපා. මම දැක්ක ගොඩක් YouTube videos වල කැමති එකක් තියන්න කියලා තියෙනවා. ඉතින් එහෙම කැමති එකක් තියන්න බෑ, account එක ban වෙනවා. හේතුව ඔයාලා KYC verification එකක් කරන්න ඕනේ withdrawal කරද්දී. අන්න එතකොට මේක track වෙනවා. ඉතින් ඔයාගේ නම හරියටම මෙතනට දෙන්න. දැන් මගේ නම මම මෙතනට add කරන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් identity card එක හෝ driving license එකේ passport එකේ තියෙන විදිහටම ඔයාලා මේකේ date of birthday එක වෙනස් කරන්න ඕන. හරිද? ඉතින් මම මේක temporary විදිහට මගේ ඔයාලට account එකක් create කරලා තැනට යනකම් මම ඔයාලට ID card එකේ තියෙන විදිහට ඒක හදලා පෙන්නනවා. ඊට පස්සේ gender කියනවා පිරිමිද ගැහණුද කියන එක එතනට ඔයා දෙන්න එක. postal code එක ඔයා නගරේ ඔයාගේ postal code එක add කරන්න ඕනේ. දැන් මගේ නගරේ එක මම add කරනවා. දැන් ඔයාගේ country එක automatically select වෙලා ඇති. VPN proxy servers කවුරුත් use කරන්න එපා. හරිද? මෙතන තියෙනවා ඔයාගේ පළාත. ඔයා පළාත මෙතනින් type කරන්න හෝ add කරගන්න පුළුවන්. හරිද? ඒකල account එක update කියලා එකක් තියෙන්න. එන්න එක click කරන්න.
ඊට පස්සේ තියෙනවා your time box connect code these කියලා එකක් තියෙනවා. මෙන්න මේක VPN එකක් එහෙම දැම්මොත් එහෙම ඔයාගේ account එක වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලන්ට track වෙනවා අලුත් code එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකින්ද ඒව කවුරුත් මාරු කරන්න එපා. දැන් මෙතන ඒ ටික ඇඩ් කරගන්න. දැන් ඔයාගේ profile එක ඇඩ් වුණා කියලා message එකක් එනවා. හරි. ඊට පස්සේ ඊමේල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊමේල් එක මාරු කරන්න ඕන නම් ඊමේල් එක ඔයාලට මෙතනින් මාරු කරගන්න පුළුවන්. payment method කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි මේක මෙතන දැනට හදාගන්න ඉස්සෙල්ලා අපි පිළිවෙලට වැඩ ටික පටන් ගමු. මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලට සර්වේස්. ඉතින් මම ශ්‍රී ලංකාවට නම් සර්වේස් තියෙනවා කියලා ලොකුවට ඕගොල්ලොන්ට ටාගට් කරලා කියන්නේ. මොකද අපේ රටේ වේරියස් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් සර්වේස් හම්බ වෙනවා ගොඩක් අඩුයි. හේතුව මේකේ හම්බෙන ඒවා තියෙනවා අපිට හම්බෙන අඩුයි. මොකද අපේ රටෙන් ඒගොල්ලන්ට ලොකු ගාණක් යන්නේ නැති හින්දා මේ සර්වේස් වලින් ඒගොල්ලෝ අපිට මේවා ලබා දෙනවා අඩුයි. ඉතින් මෙතන මයිල්ස්ටර්න් ඔප්ෂන් 5ක් තියෙනවා. ඔයා දවසට 0.02ක් earn කරොත් 0.01ක බෝනස් එකක් හම්බ වෙනවා. ඔයා ඩොලර් එකක් earn කරොත් 0.3ක් හම්බ වෙනවා. ඩොලර් 3ක් earn කරොත් 0.5ක් හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට ඩොලර් 10ක් 50ක් earn කරන්න පුළුවන් ඔප්ෂන් එකක් යනකම් තියෙනවා. හරිද? හරි. ඒ ටික එහෙමයි වෙන්නේ. මෙතන තියෙනවා earn කියලා ඔප්ෂන් එකක්. මම මේකට යනවා. මම ඔයාලට පෙන්නන්නම් කරන්නේ කොහොමද කියලා. මේකේ withdraw ගන්න ඔයාලට ඩොලර් දශම තව earn කරන්න ඕන 2.60ක්. මොකද 0.40ක් ඔයාලට බෝනස් එක හම්බ වුණා. ඔයා ඩොලර් 3ක් earn කරන්න ඕන පළවෙනි cash out එක කරගන්න නම්. දැන් මෙතන තියෙනවා games play කරන්න, complete කරන්න surveys, task complete කරන්න, offers complete කරන්න, clicks option use කරන්න, referral කරන්න, bonus ලබා ගන්න, crowd join එකක් ඒ කියන්නේ එක countries වලට members කෙනෙක් තෝරනවා මේ පැයෙන් පැයට විනාඩි 5න් 5ට වගේ time count එකකින් ඒ ටික add කරගන්න. daily stake හම්බෙන bonus එක හම්බෙන earn එක ඔයාලා ස්ට්‍රේක් කරන්න ඕනේ කාලයක් යනකම්. එතකොට තවත් බෝනස් හම්බ වෙනවා කියලා. ඉතින් අපි එහෙනම් වැඩේ මුලින් ඉඳන් පටන් ගමු. මුලින්ම මම මේක රෙකමන්ඩ් කරන ඔප්ෂන් ටිකක් තියෙනවා. සර්වේස් කියන එක මම වැඩි ඕපන් කරන්න යන්නේ නැහැ. මම ඒක ගැන වෙනමම කියලා දෙන්නම්. මේකේ හරිම ලේසි ටාස්ක් කියන ඔප්ෂන් එක ඉතින් ගෙවන ගණන් සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. නමුත් ඔයාලට ටාස්ක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? මේක මම කරන්නේ කොහොමද කියලා දැන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 0.231ක 0.231ක ටාස්ක් එකක් තියෙනවා. Gmail එකක් ක්‍රියේට් කරනවට ඔයාලට 0.07ක රිවෝඩ් එකක්. ඊට පස්සේ Facebook page එක follow කරනවට 0.2ක Telegram join වෙනවට මේ වගේ ගාණක් ඔන්නෝම කීකේ තියෙනවා. හරි අපි දැන් ගිහිල්ලා normal එකක් මම ඔයාලට කරන්නම්. ඉතින් මෙතන දැන් ආපුවම ටාස්ක් ගොඩක් පෙන්නනවා. ඉතින් මම මෙතන Telegram join channel එකක් තියෙනවා. මම මේක උඩ ඕපන් කරනවා view කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ටාස්ක් කොච්චරක් කරලා තියෙනවද, රිජෙක්ට් කරලා තියෙන කී දෙනෙක්ද, ටාස්ක් එකට කොච්චර ගෙවනවද, මෙන්න මේ වගේ අවසානට කරපු යූසර්ස්ලට පේ කරලා තියෙනවද, මොන රටවල් වල කන්ට්‍රීස් එකේ අයටද ගෙවලා තියෙන්නේ. මේ හැමදේම තියෙනවා. ඉතින් ටාස්ක් එකක් කරන්න කලින් start campaign කියන එක යූස් කරන්න ඕනේ. දැන් ඔයාලට තියෙන්නේ මෙතන Telegram follow එක join වෙලා ඊට පස්සේ announcement channel එකේ join වෙන්න කියලා. හරිද? ඊට පස්සේ sign up වෙන්න අවශ්‍ය නැහැ කියලා mention කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වැඩේට පටන් ගමු. මම මේක උඩ click කරනවා. ඉතින් ඔන්න මගේ Telegram එකෙන් මම මේක open කරගත්තා. මෙන්න මේ join channel කියන එක ගන්න. join channel එකට ගියාම මෙතන you join this channel කියලා එකක් තියෙනවා. මේකේ screenshot එකක් මම අරගන්නවා. අරගෙන මම Telegram එක cut කරලා මම යනවා task page එකට නැවත. ඊට පස්සේ මෙයාලා කියනවා වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ කියලා. join වෙලා විතරයි තියෙන්නේ. මෙතන browse image කියන option එක උඩ මම click කරලා මම screenshot ගහපු place එක short කරගෙන මෙතනින් මම screenshot එක add කරනවා. මේ වගේ screenshot එක දාලා submit for approval කියන එක උඩ click කරන්න ඕනේ. ඉතින් ඔන්න your proof has been successfully submitting pending එකට යනවා කියලා පෙන්නනවා. එතකොට මම තව task එකක් කරලා පෙන්නන්නම් ලේසියෙන්ම. මේ Telegram මේ විදිහට කරන්නේ. තව තියෙනවා එක එක ඒවා ඔයා හරියට කියවලා බලන්න. අනිවාර්යයෙන් මේ completion එක check කරලා බලන්න. මේකේ තමයි තියෙන්නේ
යූසර්ස්ලාට ටාස්ක් කරපු කට්ටියන්ගේ රේට් එක. හරි. එතකොට මෙතන තියෙනවා මේ 97ක් වගේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන write a comment and like. හරිද? මෙතන මම මේ විදිහට පල්ලෙහාට තව යනවා. ඊට පස්සේ like කරන්න විතරක් තියෙනවා. ඉතින් ටාස්ක් කරන්න තියෙන්නේ සාමාන්‍ය ටිකක් අඩුයි. ඒ වුණාට ගෙවනවා. ඉතින් මම YouTube ටාස්ක් එකක් ඔයාලට කරලා පෙන්නන්නම් දැන්. watch and subscribe කියලා තියෙනවා. මෙතන ටාස්ක් එක යන්න කලින් මෙන්න මෙතන තියෙනවා instruction එක. ඔයාලා මේක කියව ගන්න. මේකේ තියෙන්නේ මම මෙතන view කියන එකට යනවා. ගිහිල්ලා මෙතන open this channel කියලා තියෙනවා. මේකෙන් link එකකින් යන්න. අනිවාර්යෙන් යන්න කලින් මෙතන campaign කියන එක start කරන්න ඕනේ. එතකොට තමයි link එක open වෙන්නේ. watch the videos at least 2 minutes. විනාඩි 2ක් වීඩියෝ එක බලලා subscribe කරන්නලු. if the channel does not have any regular videos, ඒ කියන්නේ live මොනවා හරි මොකක් හරි බලන්න කියලා තියෙන්නේ. unsubscribe කරන්න එපා. හරිද? එතකොට ඒ ටික ඒගොල්ලන්ට track වෙනවා. proof එක විදිහට ඉලා තියෙන screenshot of the watch and subscribe. හරිද? විනාඩි 2ක් බලලා subscribe කරපු එකයි username එකයි මේ විදිහට open කරගන්නවා මම link එක. හරිද? විනාඩි 2ක් බලලානේ කියලා ඉල්ලන්නේ. කැමති එකක් ඔයා මෙතනින් බලන්න. ඔය කියලා සමහර අය mention කරලා තියෙනවා මේකම බලන්න කියලා. ඉතින් ඔන්න මම channel එක subscribe කරා. විනාඩි 2ක් බැලුවා. මම මෙතනට ආවා. මෙතනට ඇවිල්ලා screenshot of the watch and subscribe. screenshot show watch විනාඩි 2යි subscribe කරා කියලා මට පෙන්වන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් මෙතන browse image කියන එකට තමයි ඕගොල්ලන් screenshot දාන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ගේ username එක මොනවා හරි ඉල්ලනවා නම් username එක ඔයා දෙන්න ඕනේ text proof එකට. ඉතින් මම username කියන එකට මේ වගේ දාලා මෙන්න මේ වගේ දාලා මෙන්න මේක type කරගත්ත එක copy paste කරගන්නවා. හරිද? ඔන්න එකක් submit වුණා. ওই විදිහට task complete කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඊළඟ option එකට. මෙතන games තියෙනවා. මේ games කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Android වලට iOS වලට support game තියෙන්නේ. මේ game open කරලා මේවා game play කරන්න තියෙන්නේ. මේ game play කරද්දී පොඩ්ඩක් ඕගොල්ලන්ට මෙන්න මේ complete කරන්න තියෙනවා මේ task ටික. එතකොට එන්න ඕන විදිය තමයි මේ ටික තියෙන්නේ. හරිද? level එකට යනකොට 0.1ක් හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට කීකේ. හැබැයි ඉතින් ගෙවනවා අඩුයි ටිකක් ලංකාවට games option එකේ නා. එකකින් තමයි වැඩි ගැන කතා කරන්න. චුට්ටක් ඔයාලා check කරලා බලන්න. daily streak කියලා එකක් තියෙනවා. ඔයාලා දවස ගානේ join වෙන්න. join වෙලා මෙන්න මේක check in කරා යන දවස් 90ක් යනකම්. ඊට පස්සේ offer wall කියලා එකක් තියෙනවා. offer wall එකෙත් මෙන්න මේ ගල්ලන්ගේ මේක යන්නේ මේ offer walls දාන partners ලගේ complete කරන්න තියෙන task ටික. ඉතින් මේවා ඇතුලේ තියෙන එක එක option කියවලා බලන්න. මේ එක එක task තියෙන්නේ ලේසි. නිකම් මම එකක් බලන්නම් නිකම් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙන i studios කියලා එකක්. මේක උඩ ක්ලික් කරනවා. සාමාන්‍යයෙන් මොකද්ද තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ විදිහට ලේසියෙන් කරන්න පුළුවන් ඒවා තියෙන. ඉතින් මේ තියෙන මේ සාමාන්‍ය පොඩි දේවල් ටාස්ක් කම්ප්ලීට් කරන්න තියෙන මේ වගේත් මිෂන් තියෙනවා. ඒවා කම්ප්ලීට් කරලා earn කරන්න තියෙන්නේ. හරි. එච්චරයි මේ ලොකු දෙයක් නෑ මේකේ කතා කරන්න. ඊට පස්සේ referral ඊට පස්සේ clicks කියලා option එකක් තියෙනවා. මම click කියන එක පෙන්නන්නම්. මම අර ඔක්කොම එකම වීඩියෝ එකෙන් කරන්න ගත්තේ මේ හැමෝටම පේන්න. මෙතන මේ ටික හම්බ වෙනවා. ඔයාලට view කරන්න තියෙන්නේ ad එකක් play කරන්න තියෙන්නේ. ඒ ad එක play කරනකොට ඔයාලට මේක credit වෙනවා automatically ඔයාගේ balance එකට. හරිද? ඊට පස්සේ මෙතන එකක් තව තියෙනවා. මේකත් උඩ click කරනවා මම මේ විදිහට. ඊට පස්සේ advertising ටික play වෙනකොට ඔයාලට account එකට නිකම්ම credit වෙනවා. ඔය සද්දයක් ඇහෙන්නේ ඒක ඔයාගේ account එකට credit වෙලා. හරි. දැන් මේ ටිකත් මම cut කරගන්නවා. ඊට පස්සේ holy crown කියලා එකක් තියෙනවා. මේක නම් lucky members ලට තමයි හම්බෙන්නේ. හරිද? මෙතන claim the crown කියලා එකක් තියෙනවා. ඔයා win කරොත් එහෙම ඔයාට තමයි මේ බෝනස් එක මේ ටයිම් එකේ යන $1.12 හම්බෙන්නේ. ඉතින් මේක ඔය දැන් එක එක්කෙනාට හම්බෙන්නේ මේ. ඉතින් අපි දන්නේ මේ ඔයත් enter වුණා කියලා තියෙන්නේ. you claim the crown. හරිද? ඔයා crown එක claim කරා කියලා තියෙනවා. ඔයා ලක් වුණොත් ඔයාට මේක හම්බෙනවා. එහෙම තමයි scene එක තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාට තියෙනවා මෙන්න මෙතන option එක bonus click කියලා. ඉතින් මේ bonus click එක
අර ඕගොල්ලෝ ක්‍රවුන් එක ක්ලික් කරනවනේ ෆෝමියෝලා එකක් විදියට මෙන්න මෙතන gift එකක් තියෙනවා. හරිද? මේ gift එකට ගන්න නම් ඔයා මෙතන task complete surveys complete කරන්න ඕනේ. ඉතින් support ඒවා තියෙනවා නැති ඒවා තියෙනවා. ඒවා ක්ලික් කරපුවාම ඔයාලට බෝනස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ task එකක් මම open කරනවා. ඉතින් මේ විදිහට surveys එකක් open කරන්න මේ ටික complete කරලා යන්න ඕනේ. ඉතින් additionally මම group එකේ කියලා දෙන්නම්. මොකද මේ surveys එහෙම නම් ලංකාවට ගොඩක්ම support නැහැ. හරි? ඊට පස්සේ මේ විදිහට ක්ලික් කරලා ඉවර වෙලා අපි එනවා referral කියන option එකට අවසානෙට. referral කියන එකට ආවම පස්සේ අර බලා ගන්න පුළුවන් ඔයා referral එකට eligible ද නැද්ද කියලා. ඉතින් ඔයා task complete කරන්න ඕනේ අනිවාර්යෙන් මොනවා හරි complete කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් මේක ineligible වෙනවා. හරිද? ineligible වුණාපුවම ඔයාට මේක referral කරන්න බෑ. eligible වෙලා ඉන්න හින්දා කරන්න පුළුවන්. ඉතින් ඔයාට tier 1 ඒ කියන්නේ හොඳම countries වලින් ගේන කට්ටියන 0.25ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා මැද පෙරදිග නැතුව නිකන් normal අනිත් රටවල් වලින් ගේනකොට ඔයාට මේ ගාණ හම්බ වෙනවා. ඊට පස්සේ Asian countries වගේ කට්ටියන්ගෙන් ගේනකොට tier 3 වලින් හම්බ වෙන 0.10යි. ඉතින් මේක මෙහෙමයි වෙන්නේ. ඔයාට commission එකක් හම්බ වෙනවා. ඔයාට referral ලගේ ඔයාලා earn කරන්න ඕනේ නැහැ. එයාලා ඔයාගේ register link එකෙන් referral වුණා නම් account එකක් create කරා නම් ඔයාට මේ ගාණ හම්බ වෙනවා. eligible වෙලා ඉන්න කට්ටිය earn කරන් යන ඒවා ඩොලර් 3ක් කියලා ඒගොල්ලොත් withdraw කරන්න KYC එක verify කරනකොට ඔයාට එයාලගෙන් වෙනම ගාණක් ඔයාට 110ක lifetime commission එකක් add වෙනවා. ඒක වෙනම හම්බෙන්නේ site එකේ additional commission එකක් විදියට. හරි? ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන support option එක තියෙනවා. මෙයාලට chat කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහගන්න. එච්චරයි එතන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා redeem කියලා option එකක්. ස්පෙෂලි මේන්ලි මේක තමයි ටාගට් කරන්න ඕනේ. හොඳට බලාගන්න මේක වෙන්නේ කොහොමද කියලා හැමෝටම තේරෙන්නේ නැහැ මේක කරගන්න. redeem කරන්න කියන්නේ සතියේ දින 5. සඳුදා ඉඳලා සිකුරාදා යනකම් ඕගොල්ලන්ගේ wallet එකේ තියෙන සල්ලි automatically ඔයාලට withdraw කරගන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ withdraw කර කර ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ automatically withdraw transfer කරනවා ඕගොල්ලන්ගේ account එකට. ඔයාලට තියෙන wallet එකක් bind කරන්න විතරයි. සෙනසුරාදා සහ ඉරිදා කියන දවස්වල ඕගොල්ලන්ගේ wallet එකේ සල්ලි withdraw වෙන්නේ නැහැ. නැවතත් ඒ සල්ලි withdraw වෙන්නේ සඳුදා ඉඳලා සිකුරාදා යන දවස් 5 විතරයි. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තාම withdraw කරලා option එකක් දාලා නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙමයි go to setting කියන option එකට ගිහිල්ලා payment එක update කරන්න කියලා තියෙනවා. මෙතන setting කියන එකට ගිහිල්ලා payment method කියන option එකට එන්න ඕනේ. payment method එකට ඇවිල්ලා ඔයා පාවිච්චි කරනවා මෙන්න මෙතන option එකක් මොකක් හරි withdraw කරන්න. ඉතින් මම මෙතන පාවිච්චි කරන්න කියලා ඔයාලට trust කරනවා Litecoin verified ID එකක් එක්ක Litecoin use කරන්න කියලා. Skrill තියෙන කට්ටිය Skrill use කරන්න. virtual card වලට support කරන්නේ නැහැ මේක මෙහෙම තිබ්බට. හරිද? virtual card එකට support කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ask දානවා නම් එහෙම මේකේ ඒ සල්ලි ටික time box එකේ advertising balance එකට යවා ගන්න පුළුවන් automatically. හැබැයි ඩොලර්ස් 5ක් තියෙන්න ඕනේ. withdraw කරන්න ඩොලර් 3ක් අඩුවෙන්ම තියෙන්න ඕනේ. ඩොලර් 3ක් තියෙන කට්ටියන්ගේ සර්විස් fee එකත් එක්ක කැපිලා තමයි සල්ලි එන්නේ. ඉතින් මෙතන තියෙන මේක දාපු ගමන් KYC එක verify කරන්න කියලා ගැටලු තියෙන කට්ටිය group එකෙන් කතා කරන්න verification එක කරන්න කොහොමද කියලා. ඉතින් ඩොලර්ස් 5ක් තියෙනවා නම් දැන් අද සඳුදා නම් ඔයාගේ ඩොලර්ස් 5ක් තියෙනවා නම් ඔයාගේ සල්ලි ටික අඟහරුවාදා දවසේ පැය 24ක් ඇතුළත ඩොලර්ස් 5ම එනවා 750කවත් fee එකක් කපන්න නැතුව. හැබැයි ඔයා ඩොලර් 3ක් තියාගෙන ඉන්නවා නම් ඔයාගේ ඩොලර් 3 එන්නේ 0.5ක fee එකක් කපලා. තේරුණාද? එතකොට 2.5යි එන්නේ. හරිද? ඒකින්ද මං ඔයාලට කියන්නේ පළවෙනි withdrawal එක ඩොලර්ස් 5ක් යනකම් KYC තියා wallet address එකක්වත් ඔයාලා link කරන්න යන්න එපා. ඩොලර් 5 earn වුණාපුවම පස්සේ wallet address use කරන්න. මොකද ඔයාලා wallet address use කරලා ඉවරලා ඩොලර් 5ක් earn කරන්න ඩොලර්ස් 3 pass කරලා යද්දි automatically withdrawal එයාලා place කරනවා wallet එකට. හරිද? එතකොට මෙතන තියෙන Litecoin wallet address එක ගෙනල්ලා දාගන්න verify කරගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. මම ඒ ගැන කියලා දෙන්නම් ඔයාලට group එකේ. හරිද? මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලට mainly focus කරලා ඔයාලට idea එකක්. හරි? එච්චරයි කියන්න තියෙන්නේ. වෙන දෙයක් නම් මේකේ ලොකුවට කතා කරන්න බෑ. time box කියන්නේ මෙන්න මේ වගේ normal site එකක්.
ඉතින් ඔන්න බලන්න අපි කරපු ටාස්ක් වලට පේ කරලත් ඉවරයි දැනට අපි නෝමල් කරේ. ඒවට පේ කරලා ඉවරයි. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පේ කරපු වගේ ලිස්ට් එක මෙන්න මෙතන ටෝටල් කියන එකෙන් ආපුවම. ඉතින් මටත් මගේ අනිත් account එකට ඔන්න $2.59ක් තව earn කරපුවම පළවෙනි draw එක ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඉන්න ගමන් ටාස්ක් කම්ප්ලීට් කරන්න, සර්වේස් කම්ප්ලීට් කරන්න බලන්න. ගේම්ස් ප්ලේ කරන අය එහෙම කරන්න. ඉතින් පොඩ්ඩයි තමා ගෙවන්නේ සයිට් එක. ඉතින් සයිට් එක යූස් කරන්න පුළුවන්. සයිට් එකේ පේමන්ට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ජොයින් වෙලා ඉන්න හැමදේම මම ඔයාලට අරගෙන ඉන්නම් ඉක්මනින්. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්න ජය වේවා.